මෙහෙමත් එහෙ නඩ හැර තියනවා. ඊසර හරක හානවද නැද්ද? හරක හාන්නේ ගොවිය හානවා. නේද? එතන ළමයි අපිට හරක කියලා. ඇයි? දේශනේදී සර් කියලා තිනවා හරකට අම්මා අප්පච්චි කියනයි කියලා. ඒ ආදරේට. අත්තල වුණාම නලවන්නේ නෙවෙයි. දරුවන්ට. තේරුණාද? දරු නැලවිල්ල පිටරටට වඩා අපිට වෙනස්. නැලවිලි වෙනස්. නලවන්න හොඳටම ගීත ගයන්න පුළුවන් අම්මා ලස්සනටම නලවනවා. බැරි අම්මා බැනලා හරි නලවනවා නේ. දොයි කියලා හරි නලවනවා. ඉතින් වැඩ කරනකොට පුදි එහෙමද නලවනවා. ගෙදර වල ඇහිලෙද්දට ඕන තරම් නේද? ඕගොල්ලෝ චූටි කාලේ නැලවෙන්නේ නැති. පළගේ නංගිල මල්ලා ඉන්නෝනේ චූටි කාලේ නැලවෙනවා. ඔබ දැකලා ඇති. අම්මා ලස්සනට කවි කියනකොට නිතියන බබා කවි කියන්නේ නැද කියනවනේ. තමයි බබා නිතිය. අම්මා කියනවා මේ අපි නැලවිලි ගියා කියෝ. වැඩම කියන්නේ. වචන වැදගත් නැහැ නේ. ඔය මෙලඩියට පොඩි එකකට බනින්නකෝ. මුතිය පිය හරබල් අපුදේ නේ එතකොට ඒව තමයි කලාවේ සාහිත්‍ය මුල. ඔකට අපි නැලවෙනවනේ. නිසා අපිට ඔක හරි හුරුයි. දරුවෝ නැලෙව බය නැතුව අපට. අපේ සංස්කෘතිය අංගයක්. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට දරුවෝ නැලවිලිත් එක්ක තමයි පුතා අපිට මේවා එන්නේ. ඊළඟට අපි කතන්දර අපි චූටි කාලේ ඉගෙන ගන්න සාහිත්‍යය. ඊට පස්සේ අපිට අහන්න දකින්න තියෙන දේවල්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම ඒකල sannivedanaya ප්‍රබල නැහැනේ. sannivedanaya විවිධ විදිහකින් කරා. එක්ක හුවක් කිව්වා, එක්ක විසිල් එකක් ගැහුවා. දැන් මොකක්ද මේ ඔයගොල්ලන්ට තියෙනවා පාඩමක් 10 වසරේ හානාහිය පානා අඬහැරෙන් දැනේ. හානාහිය පානා අඬහැරෙන් දැනේ. ඒතර අඬහැරයක් කියන්නේ අඬහැරේදී කතා කරන්නේ කාටද? හරකුන්ට. හරකුන්ට ගොවිය කතා කරන භාෂාව අඬහැරය. වෛරිදම් එක. ඒතර අඬහැරයක් හොඳ හීයක් නම් අඬහැරේ හොඳයි. මෙහෙම ගත්තොත් ඉසරණ සරණයි උඹලට මයේ වහුදරුවෝ අම්මා කියන අප්පච්චි කියන කාටද? හරකට. තේරුණාද? ගෙදර ගිහලා අම්මට අප්පච්චි හරකා කියන්නේ නැහැ. අද දේශනයක් තිබ්බා ඒක ගිහලා ළමයි අපිට හරකා කියලා. ඇයි ඒ? දේශනේදී සර් කියලා තිනවා හරකට අම්මා අප්පච්චි කියනයි කියලා. ඒ ආදරේට. හානාහි පානාන හැරෙන්නේ. දැන් එහෙම ඇහුණාම අපිට තේරෙන්නේ නැද්ද වැඩේ හොඳද නරකද කියලා? ඔව් කියලා. මෙහෙමත් එහෙ නඩ හැර තියනවා. ඊසර
හරක හානවද නැද්ද? හරක හාන්නේ ගොවිය හානවා. නේද? ආනාහිය පානානේ අරින්නේ නැහැ.